හෙලෝ ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ සිනමාවේදී යාළුවෝ හැමෝටම මේ දවස් ටිකේ ගොඩක් බිසි ඇස්සේ තවලුත් වැඩකට අත ගැහුවා මේක ඉස්සෙල්ලාම නිකන් ආතල් එකට වගේ හිතලා පස්සේ බැරිම තැන මේක සීරියස් අරගෙන කරන්න හිතුවේ මේක ගොඩක්ම බාර වෙන්නේ මගේ වයිෆ් පැත්තට. ඒ කියන්නේ මේක ඉස්සරහට වැඩ කරගෙන යන්නේ ගොඩක් දුරට වයිෆ් වෙයි. හැබැයි අතරේ මාත් සාමාන්‍යයෙන් මේකෙදී ඔයාලට හම්බෙන්න පුළුවන් මාවත් අපි ඒ කියන්නේ වැඩේ මේකයි අපි channel එකක් පටන් ගත්තා අලුතෙන්. ඒ කියන්නේ වයිෆ්ට හදලා දුන්න channel එකක්. ඉතින් මේකෙදිත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන්නේ සෑම රටකම වගේ තියෙන සිනමාව, එතකොට සිනමාව සම්බන්ධ කරුණු, එතකොට රිවිව්, එතකොට බ්‍රේක් ඩවුන්, ඒ වගේ දේවල් තමයි ගොඩක්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඒ වගේම සමහර වෙලාවට මියුසික්, ගේම්ස් වගේ දේවල් ගැනත් කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් මේක මම කිව්වා වගේ මට මේකට එන්න කියන්නේ මට මේක කරගෙන යන්න වෙලාව මම හිතන්නේ මට සෑහෙන්න අඩුයි. ඒ නමුත් මම පුළුවන් වෙලාවට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේක සතියට වීඩියෝ දෙකක් වගේ කියන්නේ රිවිව් දෙකක් හරි දැම්මා කියමුකෝ. ඊට පස්සේ අඩුම තරමේ මේක මාසෙකට එකපාරක් හරි මම අනිවාර්යෙන් රිවිව් එකක්, බ්‍රේක් ඩවුන් එකක් අනිවාර්යෙන් මේකෙන් දායි. එතකොට ඉතින් ඔයාලාට පුළුවන් අද ඉඳන් අපිත් එක්ක එකතු වෙන්න මේ කොහොමද කියලා මේ බලාගන්න. ඉතින් මම අද මේ පළවෙනිම වැඩේ නිසා මම ඉස්සෙල්ලාම නිකම්ම මේ කියලා නිකන් ඉන්නකොට මම පොඩි බ්‍රේක් ඩවුන් එකක් කරලම නවත්තන්න කියලා හිතුවේ. මේ මම එතකොට අද කතා කරන්න බලාපොරොත්තු වෙන් ආවේ ප්‍රෙඩේටර් අලුත් ෆිල්ම් එක ටීසර් එක දැන් මාසෙකට විතර කලින් දැම්මා. ඔයාලා දන්නවා ඇති ප්‍රෙඩේටර් බෑඩ්ලන්ඩ්ස්. එතකොට දැන් මාසෙකට කලින් ආපු මේ ටීසර් ට්‍රේලර් එක හැමෝම වගේ බලලා ඇති කියලා හිතනවා මම මේ වෙනකොට. ටීසර් ට්‍රේලර් එක බලපු සමහර කට්ටිය මේකට ගුණදොස් කියනවත් මම දැක්කා. ඒ වගේම ඒකට හොඳ නරක කතා වෙලා ඒ ප්‍රෙඩේටර්ගේ පෙනුම සම්බන්ධයෙන් අල්ලගෙන කියවනවා දැක්කා. ඉතින් මම කියන්න තියෙන්නේ මේ ඔයාලා ටීසර් ට්‍රේලර් එක හරියට බලලා ඒ කියන්නේ හරියට ඔයාලා තේරුම් ගත්තා නම් ඔය කොච්චර ලොකු අවුලක් වෙන එකක් නෑ. ඉතින් මේ ඔය ඒ ඔක්කොම පැත්තකින් තියලා මේකට කැමති වුණ අකමැති වුණ හැමෝටම ඉතින් මේක ටීසර් ට්‍රේලර් එකෙන් ඔයාලා මිස් වුණයි කියලා හිතන දේවල් ගොඩක් කතා කරමු අද මේකෙදී අපි. එතකොට මේක ඉවර වෙනකොට ඔයාලා සමහරවිට මේ චිත්‍රපටය ගැන මේ ආශාවක් තවත් ඇති වෙයි. මොකද දැන් මීට ටික දවසකට කලින් ආවා ප්‍රෙඩේටර් කිලර් ඔෆ් කිලර්ස් ෆිල්ම් එකත්. ඒකත් ඩයන් ගේමයි. මේ බෑඩ්ලන්ඩ්ස් එකත් ඩයන් ගේම තමයි. ඉතින් මට කතා නැතුව එහෙනම් ගිහින් මේ ටීසර් ට්‍රේලර් එකේ මේ එක දර්ශන වල තිබ්බේ මොනවද කියලා පොඩ්ඩක් අපි බලමු. හරි. ඉතින් ප්‍රෙඩේටර් බෑඩ්ලන්ඩ්ස් කියන්නේ අනාගත කාලයේ පද කරන දිවෙන දෙවනි ප්‍රෙඩේටර් චිත්‍රපටය. වගේම ප්‍රෙඩේටර්ස් 2010 චිත්‍රපටයෙන් පස්සේ වෙනත් ග්‍රහලෝකයක් පාදක කරගෙන දිවෙන දෙවන චිත්‍රපටය. මීට කලින් අනාගත පාදක කරගෙන ආපු පළවෙනි ප්‍රෙඩේටර් චිත්‍රපටය තමයි ප්‍රෙඩේටර් 2 චිත්‍රපටය. මේ අලුත්ම ප්‍රෙඩේටර් බෑඩ්ලන්ඩ්ස් චිත්‍රපටය කතාවක තියෙන්නේ ඩෙක් කියලා හඳුනන තරුණ යෞද්ද කෙනෙක්ගේ වටේ තමයි කතාවගේ වෙන්නේ. ඉතින් මේ ටීසර් ට්‍රේලර් එකේ අපිට ඉස්සලාම දකින්න පුළුවන් උනේ ප්‍රෙඩේටර්ස් ලගේ අයිකනික්ම සීන් එකක්, ප්‍රෙඩේටර් ට්‍රොෆි රූම් එක. ඉතින් ටීසර් ට්‍රේලර් එකේ තිබුණ සුපිරි ෂොට් එකක් තමයි මේ අයිකනික් ට්‍රොෆි රූම් එක. මේ ට්‍රොෆි රූම් එකේ ප්‍රෙඩේටර් ෂිප් එක තමයි තියෙන්නේ. ඔයාලට ඒක ටීසර් එකේදී පේනවා ප්‍රෙඩේටර් ෂිප් එක තියෙන්නේ කියලා. මෙතෙන්දී යෞද්දලා විසින් මීට පෙර දඩයන් කරන ලද විවිධ ජීවීන් අපිට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම වම් පැත්තේ තියෙනවා මිනිස් හිස් කබලක්, දකුණු පැත්තේ තියෙනවා ටීරෙක්ස් කෙනෙක්ගේ ටීරෙක්ස් කෙනෙක්ට සමාන හිස් කබලක්. ඒ වගේම සිත් ගන්නා කරුණක් නම් මේක තියෙනවා මැද හිස් කබලක් 1996 දී නිකුත් වුණ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ චිත්‍රපටයේ
හිටපු පිටසක්වල ජීවීන්ට සමාන හිස් කබලක් තියෙනවා. මේක ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකේ කියලා ඒක හරියටම කියලා නෑ. ඒ නමුත් අපිට ඒක ටීස් කරලා තියෙන විදිහට ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ කියලා හිතන්න පුළුවන්. මොකද ඒ චිත්‍රපටයත් 20th Century Fox විසින් නිර්මාණය කරපු චිත්‍රපටයක් නිසා. ඊට පස්සේ ටීසර් ට්‍රේලර් එකේ ආය අපිට පෙන්වන්නේ විශේෂ කාන්තාවක් තියා. ඉතින් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය තමයි තියා. ඉතින් චරිතය කරන්නේ එලි ෆෑනින් විසින්. එලි ඉතින් මේ චිත්‍රපටයේ තියා සහ ටෙසා යන නියුන් සහෝදරියන් දෙදෙනෙක් විදිහට රඟපාන බව කියලා තියෙනවා. මේ චරිතය ගැන තවත් කිව්වොත් තියා කියන චරිතය එයාගේ ජීවිතේ වැඩි කාලයක් රසායනාගාරයක ගත කළ බවත් ඇගේ පළමුවන විශාල වික්‍රමය මේක බවත් කියලා තියෙනවා. ඒ වගේම ඒ බුද්ධිමත් උද්‍යෝගිමත් සහ නිර්භීත බවත් කියලා තිබුණා. එලි ෆෑනින් විසින් මේක කියලා තිබ්බා. කොහොම වුණත් චිත්‍රපටේ නම් සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවද නැද්ද කියලා තාමත් මට විශ්වාස කරන්න බෑ. මොකද එලි ෆෑනින් ටීසර් එකේ මම දැකපු තැන් තුනේම එකම චරිතයක් බව තමයි මගේ අදහස. කොහොම වුණත් තියාගේ උරහිසේ වේලන් යුටානි ලාංඡනයක් සහිත ජැකට්ටුවක් පැනසින්න ඔයා. ඒ වගේම ටීසර් එකේ එක තැනක වැල් වගේකින් තියා ඔතාගෙන ඉන්න තැනක එයාගේ ඇස් දෙක ඒ කියන්නේ අර සුදු පාට බෝලි පෙරලෙනකොට අපිට එතන W වකට පේනවා. ඒ කියන්නේ එතනින් අපිට හිතා ගන්න පුළුවන් මේ අනිවාර්යයෙන්ම රොබෝ කෙනෙක් කියලා. ඉතින් මේ චිත්‍රපටයේදී තියා අපේ ප්‍රධාන පෙඩේ චරිතය වෙන ඩෙක් එක ටීම් අප් වෙනවා අපිට බලා ගන්න පුළුවන්ලු. කොහොම වුණත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා කියලා තිබුණා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ඩෙක් නිර්මාණයේදී 2005 ආපු Shadow of Colossus ගේම් එක මෙයා ඉන්ස්පයර් කරගත්තා කියලා. ඔයාලා ඔය Shadow of Colossus ගේම් එක වැඩි ගැන දන්නේ නැත්නම් පොඩක් YouTube එකේ ගේම් ප්ලේ එකක් හරි බලන්න. වට්ට ගේම් එකක්. මේකෙත් ඔය යෝධ අනම්මනම් ගොඩාක් යෝධයෝ අනම්මනම් ඉන්නවා. ඒකත් පොඩ්ඩක් try කරලා බලන්න. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ටීසර් ට්‍රේලර් එකේ The Weyland Yutani Connection එක. මේ ටීසර් එකේ ගොඩක් සර්ප්‍රයිස් වුණ ප්‍රධාන දේවල් එකක් තමයි මේ Weyland Yutani සමාගම පිළිබඳ ඉඟිදීම. මේ චිත්‍රපටයේ මේ සමාගම ප්‍රධාන වශයෙන් ඒලියන් ෆ්‍රැන්චයිස් එක පුරාම දකින්න ලැබුණ එකක් නේ. ඉතින් පළවෙනි පාර තමයි මේව තනි ප්‍රෙඩේටර් චිත්‍රපටයක මේ Weyland Yutani සමාගම සඳහන් වෙන්නේ. ඒ නිසා මේක ගොඩක්ම ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක්. ප්‍රෙඩේටර් බෑඩ්ලන්ස් ඉඳන් අනාගත ප්‍රෙඩේටර් චිත්‍රපටවලට මේ Weyland Yutani සම්බන්ධ වෙන බව ස්ථිර කරගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකෙන් අලුත්ම ඒලියන් වර්ස් ප්‍රෙඩේටර් චිත්‍රපටවලට පාර කැපෙනවා කියන එකයි. ඔයාලා ටීසර් එකේ තියාගේ ඇස්වලින් පේන Weyland Yutani ලාංඡනයේ ඒලියන් රොමලස් චිත්‍රපටයේ හිටපු ඇන්ඩි ස්ටැරිස් පුටේදී ආපහු රීබූට් වෙනකොටත් එයාගේ ඇස්වලත් මේ Weyland Yutani ලාංඡනය දැක්කා. ඔයාලට අවධානයෙන් හිටියා නම් මතක් වෙන්න පුළුවන්. Weyland Yutani ලාංඡනය තියාගේ උරහිසෙත් තියෙනවා කියලා මම උඩදී කිව්වා. ඒ කියන්නේ මම කලිනුත් කිව්වා. ඒ වගේම ටීසරේදී අපේ ප්‍රධාන පෙඩේට පැවැන්ත මුර්ගයෙකු එක සටන් කිරීමට යන දර්ශනයක් පෙන්වනවා. ඒ අපට තියෙනවා වාහන, ඒ කියන්නේ විනාශ වෙලා තියෙන වාහන Weyland Yutani ලාංඡනය. ඒ හැම වාහනයකම අපිට බලා ගන්න පුළුවන්. කහ පැහැති ට්‍රක් රථයක්, ඒකේ තියෙන Weyland Yutani කෝප් යන වචන ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, අපි ඊට පස්සේ කතා කරන්නේ අපේ චිත්‍රපටයේ ඩෙක් ගැන. ඒ කියන්නේ අපේ ලීඩ් ප්‍රෙඩේටර් ගැන. ඩෙක් කියන්නේ චිත්‍රපටයේ අපගේ වීරයා. ඉතින් ඩෙක් කියන චරිතය නිරූපණය කරන්නේ නවසීලන්ත ස්ටන්ට් නළුවෙක් වෙන ඩිමිට්‍රියස් ෂූස්ටර් විසින්. ඩෙක්ගේ වඩාත්ම කැපීපෙන ලක්ෂණය වෙන්නේ එයාගේ ඩ්‍රෙඩ්ලොක් පිටිපසට බැඳලා තියෙනවා. මෙන්න මේ හේතු අල්ලගෙන මෙයා බැනුම් ඇහුවා. මෙයාට නොකියපු දෙයක් නැහැ, ෆිල්ම් එක ෆ්ලොප් කියලා එතනින්ම කියලා තියෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. මොකද මෙයා ඇවිල්ලා පිටසක්වල ජීවියෙක් නැතුව ඩිස්නි කුමාරිකාවක් නෙවෙයි. ඉතින් ඒ වගේම මේ ඩෙක් කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති තරුණ යෞජ්‍ය කෙනෙක් වගේම මොහුගේ වංශයෙන් බැහැර වූවෙකු විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් ඩෙක් එයාගේ දඩයම් භූමිය සඳහා මරණීය ග්‍රහලෝකය ලෙස හැඳින්වෙන කලිස් ග්‍රහලෝකය තෝරාගන්නේ ඔහුගේ පියා වැරදි බව ඔප්පු කළා නැවතත් එයාගේ වංශයට ඇතුල් වීමට කියලායි ඩෑන් කිව්වේ. ඉතින් ඒත් එක්කම මෙයා බැනුම් හමු තවත් හේතුවක් තියෙනවා. ඒක තමයි අපි කලින් චිත්‍රපටවල දැකපු විලෙන් ටයිප් එකේ හරි ඇන්ටි හීරෝ විදියට හරි හිටපු එක්ස්පීරියන්ස් අතින් ඉහළටම ගියපු ප්‍රෙඩේටර්ස්ලා එක්ක මෙයාව කම්පෙයාර් කරපු එක. ඉතින් ඒක තනිකරම තේරුම් නැති වැඩක්. මොකද මෙයා තරුණයි, එයාලා අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙන ප්‍රෝ ලෙවල් එකේ ඉන්න
චරිත ටික. ඉතින් ඒ වගේම ඔයාලා හරියට බැලුවොත් පේනවා ඩෙක් එකේ කටේ ටස්ක් එකක් කැඩලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේ චිත්‍රපටයේ වුණ සටනකදී වුණ එකද ඊට කලින් වුණ එකක්ද කියලා අපිට චිත්‍රපටය බලා ගන්න චිත්‍රපටය බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් දුරට ටස්ක් එක කැඩෙන්නේ ඇයි කියන හේතුව අපිට චිත්‍රපටයෙන් අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ටීසර් එකේ පෙන්නපු අනිත් වැදගත්ම දෙයක් තමයි The Planet. ඒ කියන්නේ ඒක පුද්ගල ප්‍රෙඩේටර් චිත්‍රපටයක පෘථිවිය හැර වෙනත් ග්‍රහ ලෝකයක් අපි දැක ඇති එකම අවස්ථාව 2010 ආපු ප්‍රෙඩේටර්ස් චිත්‍රපටය කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් මේ බෑඩ්ලන්ඩ්ස් ටීසර් එකේ මුල් කොටස් වල ඩෙක් ඔහුගේ අභ්‍යවකාශ යානයෙන් ග්‍රහ ලෝකයක මතු පිටට ඉහළින් පියාස කරන ආකාරය අපිට පෙන්වනවා. මේ චිත්‍රපටයේ කොටසක් සිදු වෙන්නේ ප්‍රෙඩේටර් මව්භූමිය වෙන යවුජා ප්‍රයිම් කියලා යවුජා ප්‍රයිම් වල කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ ඩෙක් යානයේ පියාසට කරගෙන යන මේ දූවිලි සහිත ග්‍රහ ලෝකය ප්‍රෙඩේටර් මව් ග්‍රහ ලෝකය වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ ග්‍රහ ලෝකයේ උණුසුම් විය යුතුයි. කොහොම වුණත් මුහුදක් සහ වනාන්තර අතුරත් දර්ශන ගොන්නක් අපිට ටීසර් එකේ පෙන්නනවා. ටීසර් එකේ බොහෝ දර්ශන නිසකවම මෙයාගේ දඩයම් භූමිය වෙන කලිස් ග්‍රහ ලෝකයේත් තියෙනවා. ඉතින් ඒගාවට අපිට දැක ගන්න පුළුවන් ඩෙක්ගේ ටූල්ස් ටික. ඩෙක් එයාගේ වෙපන්ස් සකස් කරමින් සිටින දර්ශනයක් අපිට ටීසර් එකේ දකිනවා. දූවිලි සහිත දිගුකල් භාවිතර ගත්තේ නැති ප්‍රෙඩේටර් වෙස්මූණක් එයාගේ අද්දෙකින් අරගෙන පසුව එයාලට ආවෙනික ආයුධ කීපයක් එයා බිමින් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ අතරේ මෙඩිකිට් එකක් කුඩා ගෝලාකාර උපකරණ කීපයක් සමහර විට දුන්නක් කොම්බි ස්ටික් එකක් වෙන්නත් පුළුවන්. මෙයා ඒ ටික තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටොක්සික් ෆ්ලෝරා ඩෙක් මේ ග්‍රහ ලෝකයේ ඇති විශේෂිත සාගරීපයකින් ගැලවී යන සීන් එකක් අපිට බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා. එම විශේෂිත සාක අසලට ළඟා වෙනකොට මේවා රෝස පැති විස ද්‍රව්‍යයක් නිකුත් කරලා පිපිරෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒක හරියට අර කටු විසිකුණ නැතුනොත් අර අපි ඉස්සර කූඩලු මලේ කූඩලු ගහේ තියෙන මේ වගේ ගෙඩියන් මේ වගේ අර පුපුරලා මේ ස්පූටනේ වෙලා ඒ වගේ බලා ගන්න පුළුවන් අපිට මේ ටොක්සික් ෆ්ලෝරා කියන ශාකයක්. ඒ වගේම වයින් ඇටැක් එකක් තියෙනවා ටීසරේ අවසාන දර්ශනය. ඩෙක් මිනිමරු වැල් ගොන්නක් සමග සටන් කරන ආකාරය පේනවා. මේක ඔහුගේ පළමු අභියෝගය වෙන්න පුළුවන් ගොඩක් දුරට මේ දර්ශනයේ චිත්‍රපටයේ මුලින්ම සිදුවිය යුතු දෙයක් කියලා මම හිතනවා. ඒ කියන්නේ කලිස් ග්‍රහ ලෝකයට මෙයා ආපු ගමන්ම වගේ වෙන සිදුවීමක් කියලා තමයි මගේ නම් අදහස. ඒ වගේම තවත් සුපිරි බැටල් ලැප් වෙනවා අපිට ප්‍රෙඩේටර් වර්ස් ප්‍රෙඩේටර් බැටල් එකක්. ටීසර් එකේ දැකපු ආසම සීන් එකක් මම එක අවස්ථාවකදී ඩෙක් තව ප්‍රෙඩේටර් කෙනෙක් එක්ක සටන් කරන අපිට බලන්න පුළුවන්. දෙන්නගේ මතයේ රතු කඩු තියාගෙන තමයි මේ සටන කරන්නේ. ඩෙක් අවසානයේ මේ සටන ජය ගන්නවා කියලා මම කොහොමද දන්නවා. ඊට පස්සේ ඩෙක් ලොකු ඒලියන් කෙනෙක් එක්ක සටනකට මුලපුරන අවස්ථාවක අපිට දකින්න පුළුවන්. මේකත් සිත්ගත්තු ප්‍රදර්ශනයක් කරනවා. සුන්බුන් වෙලා තියෙන වේලනුටානි වාහන මැද ඩෙක් රතු කඩුවක් අරගෙන ඉන්නවා. ඩෙක් මේ සටනකට සූදානම් වෙනවා කියලා අපිට පේනවා. එතකොට විශාල කකුල් හතරේ පිටසක් කළ ලොකු ජීවියෙක් මීදුමක් මැද්දෙන් පැනගෙන ඇවිල්ලා ඩෙක් ඉස්සරහ හිට ගන්නවා. අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා කිලර්ස් දැන් බලලානේ තියෙන්නේ. එතකොට මට හිතෙනවා මේකෙදී අපිට පෙන්වන අර යෝධ සතෙක් වෙන්න ඇති කියලත් සමහර වෙලාවට අපි බලමු. ඒ සතෙක්මද නැත්නම් වෙන කීයක එකක්ද කියලා අපි ෆිල්ම් එක ආවට පස්සේ බලමු. ඉතින් ඊගාවට සිත් අදගත දර්ශනය තමයි එල්ඩර් ප්‍රෙඩේටර් කෙනෙක් අපිට පෙන්වන එක. අපිට එල්ඩර් ප්‍රෙඩේටර් කෙනෙක් ලයිව් ඇක්ෂන් දකින්න හම්බ වෙන දෙවෙනි අවස්ථාව මේක කියලා මම හිතනවා. කොහොම වුණත් කලින් පාරට වඩා නම් මේ පාර දකින්න එල්ඩර් ප්‍රෙඩේටර් සුපිරි කියලායි මගේ නම් අදහස. මොකද අපි දකින්නේ සුදු ඩෙඩ්ලොක් තියෙන එල්ඩර් ප්‍රෙඩේටර් කෙනෙක්. රතු කඩුවක් අතේ තියාගෙන ඔහු පිටිපස්සේ බයිසිකලයක් වගේ එකක් තියෙනවා. මීටරෙන් බැලුවා නම් පේයවාට මේ වගේ ප්‍රෙඩේටර්ස් භාවිත කරන වාහනයක් කලින් අපි දැකලාම නැහැ. ඊළඟ දර්ශන වලදී එතන ඉඳන් පෙන්නනවා තුවාල ලැබුව ප්‍රෙඩේටර් කෙනෙක් බිම බඩ ගාගෙන යනවා. ඒ වගේම එයාගේ අතක් නැහැ. ඩෙක් අතේ තියෙන රතු කඩුවක් අතේ තියාගෙන පේනවා අපිට. බිම සිටින ප්‍රෙඩේටර් ඩෙක් වෙන්න විදියක් කොහොමදවත් වෙන්න විදියක් නැහැ. ඉතින් ඩෙක් දුවන්න සරණකදී හිටියා ටීසර් එකේ පෙන්වන්නේ. ඉතින් ඒ දුවන්න සරණේදී හිටපු අනිත් ප්‍රෙඩේටර් මෙයා වෙන්න පුළුවන් සමහර විට. කොහොම වුණත් ඊට පස්සේ අපිට පේනවා
එල්ල ප්‍රෙඩේටර් අනිත් ප්‍රෙඩේටර්ට අනිනවා. ඒත් එක්කම ලොකු ගුහාවක ඔය අසර ප්‍රෙඩේටර් කෙනෙක් වැටෙනවා. රතු කඩුවක් මේත් එක්කම වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි චිත්‍රපටයේ ඊට පස්සේ ටීසර් එකේ අපි දැක්ක හියුමන් කැරක්ටර්ස් විදියට ගත්තොත් එලි ෆෑනි සමග අපිට ප්‍රෙඩේටර් බෑඩ්ලන්ස් චිත්‍රපටයේ තවත් මිනිත්තරේ දුසිම් ගන්නගේ දර්ශනයක් බලා ගන්න පුළුවන්. එයාලා තුවක්කු රැගෙන කාමර දඩයන් කරන්න යන අපිට පේනවා. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි. එක පැත්තකින් ඩෙක් දන ගහගෙන ඉන්නවා. වුන් ඩෙක් වෙත ළඟා වෙමින් ඉන්න දර්ශනය තමයි ටීසර් එකේ පෙන්වන්නේ. ඉතින් මේ ප්‍රෙඩේටර් බෑඩ්ලන්ස් ටීසර් ට්‍රේලරෙන් මම දැක්ක විශේෂ දේවල් තමයි මේ වේලන්ටන් සම්බන්ධතාවය ගැන කිව්වොත් ඒක ඇත්තටම කුතුහලය දනවනවා. මේ සියල්ල ඇත්ත වශයෙන්ම අලුත් ඒලියන් නෝස් ප්‍රෙඩේටර් චිත්‍රපටයක් කරා ගොඩනැගෙමින් තියෙනවද 2007 දී AVP රුකම් චිත්‍රපටය නිකුත් කළ දාය දම්ම එතැන් ඉඳලා කොමික් සහ නවකතා පමණක් නිකුත් කළමුන් ෆ්‍රැන්චයිස්යක් විදියට AVP සම්පූර්ණයෙන්ම අක්‍රියයි. ඉතින් පහුගිය වසර 20th Century Studios සභාපති ස්ටීව් වෙස්බෙල් කොස්සෝවර් එකක් සිදුවේ හැකි බවට ඉඟි කරලා තිබ්බා. ඒ ඒලියන් නෝස් ප්‍රෙඩේටර් චිත්‍රපටයක්මයි කියලා හැඳින්වුවේ නැහැ. මොකද ඒලියන්ස් වගේම ප්‍රෙඩේටර්ත් දැනටම ස්ථාපිත චරිතය ඇතුළත් ෆ්‍රැන්චයිස් දෙකක් විදියට වෙනම නිර්මාණය වන හින්දා. කොහොම වුණත් අපි බලපු ඒලියන් රොමලස් චිත්‍රපටයේ අධ්‍යක්ෂක මහත්තයා ෆේඩ් අල්වාරෙස් කියලා තිනවා. ප්‍රේ අධ්‍යක්ෂණය වගේම දැන් මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන ප්‍රෙඩේටර් කිලර් ඔෆ් කිලර්ස් අධ්‍යක්ෂණය කරපු ඩෑන් ටැටන්බර්ග් එක්ක AVP චිත්‍රපටයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. මේක වෙයි කියලා ගොඩක් දුරට හිතෙනවා. දැන් වේලන්ටානි මේ චිත්‍රපටය ඇඳලා ගත්ත හින්දා. අනිත් අතට ඩෑන් කියන්නේ 10th Cloverfield Lane චිත්‍රපටය අධ්‍යක්ෂකතුමා. ඒ වගේම ප්‍රෙඩේටර් ෆ්‍රැන්චයිස් එක වැටලා තිබ්බ ප්‍රෙඩේටර් ෆ්‍රැන්චයිස් එක අප් කරලා ගත්තා ප්‍රේකින්. පිටසක්වල සීන් එකට අමුතු දේවල් නෙමෙයි. මෙයා හොඳ විෂනරි ඩිරෙක්ටර් කෙනෙක්. ඒ නිසා මේ මනුස්සයා ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන් අවුලක්ම නැතුව. ඒ වගේම මේ බෑඩ්ලන් ටීසර් එක බලලා අවුල් ගහපු කට්ටියට කියන්නේ ටීසර් එකෙන් මේක මනින්න එපා. මොකද ටීසර් එක ඇත්තටම දාන්නේ අඩුපාඩු බලා ගන්නම තමයි. පස්සේ ඔය ගානට හදලා එයි. අවුල් තැන් තිබුණා නම් තම ඔෆිසියල් පළවෙනි ට්‍රේලර් එකවත් ආවේ නැහැ. ඒ වගේම කියන්න ඕන මේකේ නෑවුජ්ජ එක පරණ ෆිල්ම් වල හිටපු ජංගල් හන්ටර්, සිටි හන්ටර්, බර්සර්ක එතකොට කෙල්ටික් එයාලව ඒ වගේ බෑඩ්ඩෑස් යවුලලාව සසඳන්න එපා. මේ යකා තාම හෙන්න පොඩි එකෙක්. එහෙම සසඳන එකම මෝඩ් වැඩක්. අර කට්ටිය ඇවිල්ලා හොඳ එක්ස්පීරියන්ස් තියෙන විලන්ස්ලා මේ ඇවිල්ලා මේකේ වීරයා. ඉතින් කොහොමවත් මේ චිත්‍රපටය 2025 නොවැම්බර් 7 වෙනිදා ලෝක පුරා සිනමා ශාලාවලට නිකුත් වෙනවා. මේක IMAX මම හිතන IMAX මේක IMAX නිකුත් වෙන්නේ. ඉතින් ඔයාලට ලංකාවේ ඉන්න අපිට නම් IMAX අනිවාර්යෙන් මේක බලන්න පුළුවන්. මම හිතන්නේ මේක IMAX බැලුවාම බලන එක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. මොකද මේකේ මාර සිනමටෝග්‍රැෆි ටිකක් තියෙනවා. මම හිතන්නේ IMAX ෂොට් තියෙන්නේ ෆිල්ම් ෆෝ IMAX. ඉතින් ඒ හින්දා ප්‍රෙඩේටර් ෆෑන් කෙනෙක් නම් මේක අනිවාර්යෙන්ම තියටර් එක බලන්න ඕන කියලා මම කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට මං ප්‍රෙඩේටර් බෑඩ්ලන්ස් ටීසර් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක මේ විදිහට ඉවර කරනවා. ඉතින් මේ channel එක ඉස්සරහට කරගෙන යන ගොඩක්ම වයිෆ්. ඉතින් එයාලට උදව්වක් වෙන විදිහට මම පුළුවන් විදිහට මේ වගේ කන්ටෙන්ට් නම් මම අරගෙන එන්නම්. ඔයාලා ඉස්සරහට වයිෆ් කන්ටෙන්ට් වලින් හම්බෙයි. ඒ කියන්නේ රිවිව්ස් අනමන එයා කැමති. ඒ කියන්නේ එයාත් හරි ආසයි. ඒ නිසා එයා ඉස්සරහට මේක ගොඩක්ම ඉඳි. ඉතින් ඔයාලට කියන්නේ මොන හරි තව මොනවද ඔයාලට දැනගන්න ඕනේ ෆිල්ම් ගැන මොනවද අනම්මනම් ඒ කියන්නේ ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. බලලා ලයික් එකක් දාන්න. ඔයාලා කැමති නම් ෂෙයා පාරක් දාන්න. ඉතින් ඒ විදිහට පොඩි සප් එකක් දීගෙන ඔයාලත් එන්ටර්ටේන් වෙන ගමන් අපිත් එන්ටර්ටේන් වෙලා මේ වැඩේ අදගෙන යන්න තමයි ඉස්සරහට කල්පනාව තියෙන්නේ. ඉතින් එහෙනම් මේ වගේ තව ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකකින් හරි රිවිව් එකකින් හරි චිත්‍රපටය ගැන නොදන්න දේවල් වලින් හරි මොන වගේම හරි එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් අපි මේ channel එකෙන් හම්බෙමු. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක්.